හරි. අයිබෝන් ළමයි හැම කෙනෙක්ටම Zoom සහ YouTube ඉන්න හැම කෙනෙක්ටම අයිබෝවන්. අද අපිට කතා කරන්න තියෙන්නේ පාස් පේපර්ස් කරන්නේ කොහොමද කියන කතන්දරය ගැන තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. හරි. දැන් අපි අද හම්බෙන්න පුතේ පේපර් පන්තියේ දෙවෙනි දවස විදියට second day අපි first day එකේ කතා කරා කොහොමද පේපර් එකක් අපි කරන්නේ කියලා. හරිද? කියන්නේ A level විභාගයට කොහොමද පේපර් එකකට මුහුණ දෙන්නේ, කොහොමද පේපරේ ස්ට්‍රක්චර් එක, first paper second paper ඊට පස්සේ first paper එකේ මොනවද වෙන්නේ, second paper එකේ මොනවද වෙන්නේ. දැන් අලුතෙන්ම මෙතන ඉන්නවා නම් මේ YouTube channel එකේ දාලා තියෙනවා පුතේ වීඩියෝ කියන පැත්තේ. හරිද? වීඩියෝ කියන පැත්තේ දාලා තියෙනවා මේ ඒක බලලා ඉන්න අද මේ පන්ති ඉන්න. හරි අනිවාර්යෙන් ඒත් ඒක බලලා ඉන්න. සහ second වලදී මේ paper වලදී මොනවද වෙන්නේ එකයි කියන paper structure එක සහ paper එක ලියන්නේ කොහොමද කියන කතන්දරය ගැන පළවෙනි දවසේ සම්පූර්ණයෙන්ම අපි කතා කරලා තියෙනවා. අය අමුතුවෙන් ඒක ගැනම සාකච්ඡා කරන්න යන්නේ නැහැ. එතකොට පළවෙනි දවසේ දෙවෙනි දවසේ කිසිම වෙනසක් නැති වෙන නිසා. හරිද? හරි. එතකොට සෙකන්ඩ් ඩේ එකේ අද සාකච්ඡා කරන්න බෑ. දැන් තමයි බලනවනේ පේපරයක්වත් නැහැ. ගෲප් වල තාම මොකද්ද මේ කරන්නේ කියලා එහෙම පාට කලබල වෙන්න දෙයක් නැහැ. හරිද? පේපර්ස් දානවා. මේ අද දෙවෙනි දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන කතන්දරේ තමයි ඔයා පාස් පේපර් කියන්නේ පාස් පේපර් කතන්දරේ කොහොමද කරන්න ඕනේ. දැන් මට පොඩ්ඩක් අත උස්සන්න පාස් පේපර්ස් එහෙම නැත්නම් මේ මම YouTube එකට දාන්න තියෙන අය පොඩ්ඩක් හත රියැක්ට් හරි දාන්න මේ පාස් පේපර්ස් මේ වෙද්දි අතේ තියෙන අය පාස් පේපර්ස් මේ වෙද්දි අතේ තියෙන අය පොඩ්ඩක් මට මෙසේජ් එකක් දාන්න. පාස් පේපර්ස් අතේ තියෙන අය මේක නේද මේ ඔයාලට raise hand option එක use කරන්නත් පුළුවන්. මේ හරි දෙන්නයි. එහෙමද? අපොට්ටක් මේ වෙද්දි පාස් පේපර්ස් අතේ තියෙන අය. ඒ තියෙන අය චුට්ටක් මේ තියෙනවා. sorry. ඔව්. උනායි. මේකේ එක්කෙනයි දෙන්නයි කියන්නේ මේ ඔන්ලයින් එකේ. හරි. දැන් මේ ඉතාමත්ම පොඩි ප්‍රමාණයකට තමයි මට පේන විදිහට පාස් පේපර්ස් තියෙන්නේ. ඒක ලොකු ප්‍රශ්නයක් පුතේ. හරිද? මම ඒකයි කිව්වේ මේ හරි අස්පහට දාන්න. මේ මේක දිනා. ඒ ස්ටොක් ඉවරයි කියලා කිව්වා. ඔව් අන්න ඒක තමයි කතන්දරේ. දැන් ඔයා පාස් පේපර්ස් හොයන්න ඕනි මේ කාලේ නෙවෙයි. මීට කලින් අවුරුද්දේ. හරිද? මීට කලින් අවුරුද්ද කියන්නේ ඒ කියන්නේ දැන් ඔයා 2026 කරන කෙනෙක් නම් ඔයා අඩුම හොයාගන්න ඕනේ 2025 දිනවත් පාස් පේපර්ස් පොත. ඒකෝට එක 25 අර 25 අයියලා කරලා ලියන්න කලින් මාස 3කට කලින් ස්ටොක් එකක් එනවනේ. අන්නේ ස්ටොක් එකේ තමයි පාස් පේපර්ස් ටික හොයාගන්න ඕනේ. හරි පොඩ්ඩක් බලන්න මේ මාස්ටර් ගයිඩ් එකේ ස්ටොක් ඉවරයි කියලා කිව්වා. හරිද? මාස්ටර් ගයිඩ් එක මේ පොඩ්ඩක් බලන්න මේ සතර එකේ හරි පොඩ්ඩක් බලන්න තියෙනවා නම් මේ මොනවද දාන්නේ? ඔව්. අත්‍ය භයානකයි. ස්ටොක් ඉවරයි ගෝ. ඒකනේ. එතකොට මේ සතර එකේ හරි මට මතකයි මේ කවුරුහරි අත්පොරෙන් අරුවෙක් කිව්වා මේ තිබ්බා ඒ තන්තිම පොත කියලා පොඩ්ඩක් බලන්න කඩවල වල තියෙනවනේ. දැන් ඕක තියෙන්නේ 2015 2024. හරිද? ඒකට අපිට ඕකට තව මේ පැත්තට ඇඩ් වෙන්න ඕනේ 2025. හරිද? මේ පැත්තට තව ඇඩ් වෙන්න ඕනේ 2004ක් ඇඩ් වෙන්න ඕනේ 2010 2011 2012 2013 2014. ඒතකොට මේ අවුරුදු 5ක් ඇඩ් වෙන්න ඕනේ මේ පැත්තට. සමහර ළමයි ගාව ඇති 2010 ඉඳන්ම 2024 වෙනකන් කස්ටමයිස් කරලා ඉල්ලගත්ත පොත්. ඇයි මේව ඕනි කියලා කියන්නේ? දැන් ඔයාලා හරිනම් දැන් ඔයාලගේ ආයුධේ මාස්ටර් ගයිඩ් මම දන්න තරමින් ආයෙ ඔයාලට ස්ටොක් එකක් එන්නේ. ඔය අලුත් මේ පේපර් එක ඔව් 7
4 තියෙනවා අන්න දැක්කද මේ 4 තියෙනවා හරිද බලන්න අනිත් අය එතකොට මේ දැන් ආයි ස්ටොක් එකක් එන්න මම දන්න විදිහට විභාගෙට මාස 3ක් විතර තියෙනවා මාස 3ක් විතර තියලා ආවට පස්සේ වාරට ගන්න හම්බෙන්නේ නැහැ දැන් මගේ පන්තිවලම 27 ළමයින්ට මම දැම්මෝ කියලා තියෙන්නේ මෙන්න මේ වගේ වෙනකොට එයි අනිවාර්යෙන් අරන් තියාගන්න ඒක රූම් සෙට් එකක් ගන්න බයිනවා හරිද ඒ නැත්නම් අනිත් හැම ගුරුවරයෙක්මත් කියනවා ගන්න කියලා. ඒක නිසා ඔයාලා ඉක්මනටම කරන්න ඕනේ දෙයක් තමයි මෙන්න මේ පාස් පේපර් එකක් 2010 ඉඳන් 2025 වෙනකන් හදාගන්න එක. ඒකට ඉතින් ඔයාලා මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මීඩියා කරුවා තව අයියලා කරලා ඕන තරම් ඉන්නවනේ. පොඩ්ඩක් ඒගොල්ලොන්ට පොඩ්ඩක් කතා බහ කරලා ඔය පාස් පේපර් පොතක් තියෙනවා නම් ඔය පාස් පේපර් පොත ගන්න යාළුවගෙන් ඉල්ල ගන්න. හරි දෙන්නම් කියලා මාසෙකින් දෙන්නම් මාස දෙකකින් දෙන්නම් කියලා හරි ඉල්ල ගන්න. මොකද නැත්තම් මේ වැඩේ කරගෙන යන්න බෑ. හල් මදිනවා පුතේ පාස් පේපර්ස් ගන්න. නැත්තම් ඔයා A level කිට්ටු වෙද්දි කරන දේ තමයි පාස් පේපර්ස් ටික විතරක් කරලා නිකන් ඉන්න එක. ඔය පාස් පේපර්ස් විතරක් කරලා මේ වැඩකුත් නැහැ. අර අනිත් පේපර්ස් ගන්න කල් මදිනවා. හරිද? රෑන්ක් පේපර්ස් ටයිම් මැනේජ්මන්ට් කරන්න මදි වෙනවා. ඒක නිසා දැන් මේ අපි ඉන්න පෙබරවාරි මාසයේ ඉඳන් ඔයා පාස් පේපර්ස් ටික කරගෙන යනකොට ඔයාලට මාර්තු අප්‍රේල් මැයි ජූනි වගේ වෙනකොට ඔය පාස් පේපර්ස් ටික පාඩම් 12ම ඉවර කරගන්න පුළුවන්. කොහොමද පාඩම් 12ම පාස් පේපර්ස් කරනවා කියලා කියන්නේ? ඔන්න ඕක තමයි සිස්ටම් එක. ඒක තමයි මේ අද කියලා දෙන්න හදන්නේ. හරිද? 2015 ඉඳන් තියෙන. පුතේ 2015 ඉඳන් තියෙනවා නම් මේ අපිට ඔබේ Google එකේ සර්ච් කරලා බලන්න Google එකේ තියෙනවා 2010 ඉඳන් මොකද ඒක print out එකක් අරගෙන උඩට ක්ලික් කරලා තියාගන්න. හරිද 2005 ඉඳන් තියෙනවා නම් මේ ඒ මුලට ක්ලික් කරලා මේ තියාගන්න. එතකොට ඒ වැඩේත් අවුලක් නැහැ නේද? ඒක ටිකක් තියෙනවා. එහෙම තමයි. දැන් මම 2019 level ලියුවේ 2019 level ලියද්දි ඒතකොට හරියට 2018 වගේ නේ ගන්න ඕනේ. මම 2016ම ගත්තා පාස් පේපර්ස් පොත. ඒතකොට 2016 තමයි මම O level ඒක O level ඉවර වෙච්ච ගමන් ඊළඟ මාසෙ ඒ ඉවර වෙච්ච මාසෙ සබ්ජෙක්ට් තෝරගත්ත ගමන් පාස් පේපර්ස් තුනම ගත්තා. හරිද? කොහොම තමයි. එහෙම අරගත්තේ නැත්නම් අනිත් අවුරුදු දෙකේම 17 18 අවුරුදු දෙකේම ආසෙවසෙක් ෆොටෝ ගියා ගහ අරගස්සලා දාලා තියාගත්තේ තමයි කරේ. අලවල තියාගත්තේ තමයි කපල කරලා අලවල තියාගත්තේ තමයි කරේ. එතකොට දැන් ඔය 2010 ඉඳන් ඕනි කියන්නේ ඇයි? දැන් ඔය ඔයාලා බයෝ කරන යාළුවෝ ඉන්නවා නම් ඔයාලගේ උන් පාස් පේපර්ස් ගන්න කොයි අවුරුද්දේද කියලා සමහර ඔය ආර්ට්කල මතයක් තියෙනවා පුතේ පාස් පේපර්ස් කරද්දි මේ පහුගිය අවුරුදු 9 විතරක් කරපුවාම දැන් පහුගිය අවුරුදු 5 6 කරපුවාම ඇති කියලා. හරි. මම නම් මේ මතය පිළිගන්නේ නැහැ. දැන් ඔය බයෝ කරන යාළුවෝ පොඩ්ඩක් බලන්න 1983 වගේ ඉඳන් කරන්නේ උන් පේපර්ස්. 83 88 89 90 හරිද 1980 ගණන් වල ඉඳන් 90 ගණන් වල ඉඳන් උන් පාස් පේපර්ස් කරගෙන ඉන්නේ. ඇයි? දැන් කෙනෙක් කියන්න පුළුවන් ඊයේ පෙරේදා විභාගේ මේ සිලබස් එක වෙනස් වුණානේ. ඒ සිලබස් එක වෙනස් වුණාට පස්සේ අයි පාස් පේපර්ස් කරන්න ඕන කියලා වගේ මතයක් දරනවානේ සමහර. ඒ සිලබස් එක වෙනස් වුණාට ඔය සිලබස් එක 100% සම්පූර්ණ වෙනස් නැහැ. පාඩම් දෙක තුනක් ආවා පාඩම් දෙක තුනක් ගියා. මොන හරි පාඩමකට අලුත් කරන කරුණු ටිකක් ආවා ආයි මුතියන් ටිකක් හැලිලා ගියා. ඒකට ඔයාට tie ඒ හැලිලා ගියපු ටිකට අමතරව ආපු ටිකක් තියෙනනේ ආපු ටිකන දාලා උරුදු වල කරා. ඒක අර වාගේ විශේෂ කරුණු එදා ඉඳන් තියෙන ටික තියෙනවානේ. ඒ ටික කරාදි මේගොල්ලෝ එහෙමයි එහෙම කරන්නේ. 1900 ගණන් වලින් නම් 1980 ගණන් වලින් නම් මේ බයෝ කරන දරුවෝ කරනවා. ඒකයි මේ 2010 ඉඳන් 25 වෙනකම් ඕනි කියන්නේ. හරිද? මම දකින විදිය මේම කරාට පස්සේ ඉතින් ආයේ අමුතුවෙන් ඔයාලට පාස් පේපර්ස් ගැන වොරි වෙන්න දෙයක් නැහැ. මම මේ කියන විදිහට කරාට පස්සේ. හරිද? වැඩේ පැහැදිලිද තේරුණාද? හරි. දැන් ඒක පුතේ මේ සතිය තුලම දැන් අද අපි ඉන්නේ පෙබරවාරි මාසේ 6 වෙනිදානේ. ඒතකොට 6 වෙනිදා කියන පෙබරවාරි මාසේ 6 අඩුම 11 වගේ වෙනකොට අපි ආයෙ දැන් ඊළඟ දවසේ ආයෙ හම්බෙන්නේ 13නේ. ඔව් 13 වෙද්දි අනිවාර්යෙන්ම ඔයා ඔය වැඩේ කම්ප්ලීට් කරගෙන තියෙනවා. පොතේ ඔය අනිත් තරවට මේ වල ඉඳන් ගන්න සල්ලි පොඩ්ඩක් මේ දවස් ටිකේ පොඩ්ඩක් නතර කරලා හරිද මේ පාස් පේපර්ස් එක පොඩ්ඩක් ඔය අයියලා කරගෙන දැන් සාමාන්‍ය විභාග ලියන්න නැති උන් ඉන්නානේ දැන්. හරි දැම්මම තීරණය කරලා මේ ලියන්නේ නැහැ කියලා උන්ට පොඩ්ඩක් ලියනවාද මොකද කරන්නේ ඉන්න මන්ද කියලා අහලා පාස් පේපර්ස් ටික ඉල්ල ගන්න එකක් දෙන්න. එතකොට 2000 අර පුතේ කවුරුහරි මෙසේජ් එකක් දාලා තියෙනවා 2000 කීයදන්ද 2015 ඉඳන් තියෙනවා නම් පුතේ මොකද කරන්න තියෙන්නේ මේ 2000
10 ඉඳන් ඒ අවුරුදු 5 10 11 12 13 අවුරුදු 5 ෆොටෝකෝපියක් ගහලා ඒ කියන්නේ ඒක මෙහෙමයි. ඒ පේපරේ විතරක් නෙමෙයි ඈ. ඒ මුල් පේපරේම එනවා. ඒ කියන්නේ පේපර් එක ආන්සර් ෂීට් එක ඔය පේපර් ස්ට්‍රක්චර් එක ඔය සෙට් එකම එනවා. හරි ඒක නිසා මේ ඒක ගහලා ඒක ටික ගන්න පිළිවෙලට උත්තර පැත්ත අර ටික දාලා තියාගන්න ආන්සර් MCQ එක පැත්තට දාලා තියාගන්න. MCQ ටික රචනා ටික මේ එහෙම පිළිවෙලට හදලා තියාගන්න. හරි එතකොට මෙන්න මේ දවස්වලදී ওই වැඩේ කම්ප්ලීට් කරනවා මෙහෙමයි මම විද්‍යාල යන අයත් ඉන්නවා මෙතන ඔන්ලයින් වෙන අයත් ඉන්නවා වගේ පන්ති ඒ වගේම මගේ පන්ති එන්නේ නැති පේපර් පන්ති විතරක් එන අයත් ඉන්නවා මේ මෙහෙමයි මේ රෙකෝඩින් එක පන්ති ගෙන්න නැති මේකේ බලන්න පුළුවන් YouTube එකේ එහෙම එකක් හරි ගමන්නේ මේ කොහොම වුණත් මම ආයේ මගේ ෆිසිකල් පන්තියේ ළමයිට මම පස්සෙන් පන්න ආයේ දැන් මම මේ කියන්නේ නැහැ මම කිව්වා අනිවාර්යයෙන්ම මේ වැඩේට සෙට් වෙන්න ඕනේ විදිය හරි ඒක නිසා මේ ආයෙම පස්සේ පන්නන්න පාස් පේපර්ස් පොත ෆිසිකල් ළමයි නම් අනිවාර්යෙන් මොකක්ද දෙන්න අවසාන දවසක් 13 වෙනි සිකුරාදා හරියටම සතියක් දෙන්නම් 13 වෙනි සිකුරාදා වෙද්දී හැමෝගෙම අතේ තියෙන්න ඕනේ ඒක අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඔය ලෝකෙන් හරි දැන් ඔයාඹල වෙන දේවල් ඔය ඕන තරම් හොයාගෙන යන්නේ ඔයාගන්න ඒ වගේ ඔය කෝකත් හොයාගන්න ඕනේ ඕක හොයාගෙන වැඩ ටික කරගන්න ඕනේ මෙන්න මේ දේවල් කරන්න තියෙනවා මොකද අපි දැන් මේ වෙද්දී පාඩම් කීපයක්ම ඉවරයිනේ. එතකොට විභාග කල්යන කතන්දරයක් කියවා මුකුත් කිව්වේ නැහැ දැක්කනේ ඒව මුකුත් නැහැ කල්යන්නේ නැහැ. හරිද ඒක නිසා මේ මෙන්න මේවත් අද ඉඳන් මේ සතියේ ඉඳන් කරන්න පටන් ගන්න ඕනේ නැත්නම් ඔයාලටම තමයි ඔක්කොම කොට ගහන්නේ පාඩම් කරන්නත් තියෙනවා පන්ති වල ප්‍රශ්න කරන්නත් තියෙනවා ඊළඟ පේපර් ලියන්න යන්නත් තියෙනවා ආයි අලුත් පේපර්ස් කරන්නත් තියෙනවා පාස් පේපර් ගන්නත් තියෙනවා ඔක්කොම වැඩ ගොඩ ගහනවා. දැන් මේවා මේ රෙකෝඩින් දාන වෙන නිසා හොඳ YouTube වලම තියෙන නිසා මම ඒ කාලෙම කිව්වා බල වෙනන් කියලා බලපන් කියලා හරි කියන්න පුළුවන් මම. ඒ නිසා මේ තාමත් උමනාවේ මේ වැඩේට අග්ගලා මේ පොරේ තියාගන්න කරන්න ඕනේ කියලා. හරිද? මේ දැන් පාස් පේපර්ස් කරන්නේ කොහොමද? ඔන්න ඕක තමයි කතන්දරේ. පාස් පේපර් එකක් කරන්නේ කොහොමද? දැන් ඔයාලා මෙච්චර දවසක් වර්ෂයි කරපුවා ඇති මෙච්චර දවසක් පාස් පේපර්ස් කරපු විදිය මට චුට්ටක් මැසේජ් එකක් දාන්න. අපි කරේ පාස් පේපර්ස් මෙහෙම. ඒ කියන්නේ පාස් පේපර් එකක් ගත්තා. මං කියන්නම්කෝ ක්‍රමේ. පාස් පේපර් එකක් අපි හිතමු අවුරුද්දක් 2000 අපි 24 අවුරුද්දේ පාස් පේපර් එකක් ගත්තා. අන්නේ පාස් පේපර් එක ගත්තා. ඒකේ MCQ ටික කරා. ඊට පස්සේ ඒකේ රචනා ප්‍රශ්න 5ක් තෝරගත්තා කරා. මෙන්න මේ ක්‍රමයට පාස් පේපර්ස් කරපු අය අත උස්සන්න. ඒ මොනම සබ්ජෙක්ට් එකක් හරිය. ඔන්න ඔය විදිහට තමයි පාස් පේපර්ස් කරන්නේ. චුට්ටක් අත උස්සන්න. මේ YouTube එකට දාන්න. මෙන්න මේ විදිහට තමයි අපි පාස් පේපර්ස් කරේ කියලා. මෙන්න මේ ක්‍රමය කියන්නේ එක අවුරුද්දක පාස් පේපර් එකක් ගත්තා. ඊට පස්සේ මොකද කරේ? ඒක කෙලින්ම ඉවර වෙනකම්ම MCQ ටික කරා. ඊට පස්සේ රචනා ටික කරා. මේ ඊටසේ පාස් පේපර් ඉවර කරා. ඔව් අද උත්තර දෙනවා. හරි. තව අනිත් අය කොහොමද කරන්නේ? දැන් කෙනෙක් දෙන්නෙක් අත උස්සගෙන යනවා අනිත් මුකුත් නැහැ. ඒ වෙන්න එපා හරිද? ආවොත් මොනවාරි නැත්නම් දැන් අපි කරේ එහෙම කියලා හරි දාන්න. හරි. එතකොට බහුතරයක් ඔන්න ඔය ක්‍රමයට තමයි ඔව් ඔය දාන්නේ. බහුතරයක් ඔන්න ඔය ක්‍රමයට තමයි පාස් පේපර්ස් කරන්නේ. හරි. very good. හරිද? බහුතරයක් ඔන්න ඔය ක්‍රමයට තමයි පාස් පේපර්ස් කරන්නේ. හැබැයි පුතේ මේ ක්‍රමය 100%ක්ම වැරදි. එහෙම කරා නම් ඔයාට කෙලවෙනවා සත්තයි. පාස් පේපර්ස් කරත්තර නැහැ නිකන් ඉන්න එක හොඳයි එහෙම ළමයි. ඒක නිසා කවදාවත් මේ ක්‍රමයට පාස් පේපර්ස් කරන්න තියාගන්න එපා. මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වැරදි. හරිද? හරි. ක්‍රමය මොකක්ද? එතකොට ඔය සර් කියන ක්‍රමය මොකක්ද? හරි. දැන් පාස් පේපර්ස් කරද්දී හොඳට අහගන්න. අපි දැන් 2010 ඉඳන් ඉන්නේ. මේකට කෙනෙක්ට පොතක් යූස් කරන්නත් පුළුවන් ඈ. හරිද? හරි. මේ එහෙම නැත්නම් කොල ටිකක් අරගෙන වැඩේ කොට දාගන්න පුළුවන් ඈ. හරිද? හරි. දැන් අපි 2010 අවුරුද්දේ ඉඳන් තමයි වැඩේට සෙට් වෙන්නේ. හරිද? 2010. හරිද? ඔන්න 2010 ඉඳන් හරිද 2010 ඉඳන්
2000 අපි ගාව දැන් තියෙනවා පුතේ 25 වෙනකම්. මොනද වැඩේට සෙට් වුණා 2010 2025. හරිද? දැන් ඔය අවුරුදු කාලය තුල හරිද? MCQ තියෙනවානේ. අපි මුලින්ම ගන්නේ හරිද? අපි මුලින්ම ගන්න MCQ කතන්දරේ. හරිද? MCQ ටික තමයි ගන්න. 2010 2025. ඔය MCQ කොහොමද කරන්නේ? ඔන්න ඔක තමයි ළමයින්ට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒක මෙහෙමයි පුතේ. දැන් ඔහොම එකපාරට කිව්වට පස්සේ ඔයාලට අම්මෝ මේ 2010 ඉඳන් 2025 වෙනකම් MCQ ටික ගණන් හදලා බැලුවොත් 2010 10 25 කියන්නේ අවුරුදු මේ අවුරුදු 15ක් විතර තියෙනවා. එතකොට ඔය අවුරුදු 15 වැඩි කරන්න ඕනේ MCQ අවුරුද්දකට 50යි. මේ 5යි 10යි 15යි 20යි 25යි නේද? ඔන්න 25යි 2යි ඊට පස්සේ බිඳුවයි 5යි 7යි MCQ සාමාන්‍යයෙන් 850ක් විතර සෙට් වෙලා තියෙනවා. ඔය 850 කොහොමද කරන්නේ? හරිද? අපි එහෙම නිකන් හිතමුකෝ. හරිද? හරි. එතකොට ඔය 750 හරියට කරගන්නේ කොහොමද කියලා තමයි දැන් මේකද මේ 750 එන ලොකු ගාණක් නේ. ඔව් ඇත්තටම එන ලොකු ගාණක්. හරිද? ඔක කරන ක්‍රමේ ඔයා හරියට අල්ලගත්තා නම් ඔය MCQ 750 ගේමක් නෙමෙයි. පුතේ ඉස්සෙල්ලාම ඔය MCQ කරද්දි ඔයා තෝරගන්න ඕනි පළවෙනි පාඩම. හරිද? මොකද්ද පළමු පාඩම? නම මොකද්ද? සංනිවේදන අධ්‍යයනයෙහි හරිද? ආරම්භය හා විකාශනය ඔන්ලයින් එකේ මේක මදාදා භාගයක් ඉවරලා ඊළඟ පදාදෙදී සම්පූර්ණයෙන් ඉවර වෙනවා. ඒ නිසා ඕල් වෙන්න එපා. විස්තරය ආගන්න සම්පූර්ණයෙන්. හරිද? හරිද? හරි. එතකොට දැන් ෆිසිකල් එකට මේකදී මේක ඉවරයිනේ. හරි. දැන් ওই පාඩම සම්පූර්ණයෙන් කියවනවා මුලින්ම. හරිද? සම්පූර්ණයෙන් කියවනවා. කියවීම. උඩට කියවනවා. මගේ තියෙන නෝට් එකේ ප්‍රශ්න 13යිනේ තියෙන්නේ. හරිද? එතකොට ওই ප්‍රශ්න 13 උඩට කියවනවා. කම්ප්ලීට් නැති අය ඉතින් දැන් කම්ප්ලීට් කරගන්න. හරිද? එතකොට ඔය ප්‍රශ්න 13 සම්පූර්ණයෙන් කියවලා ගන්නවා පළමු පාඩම. එලා පාඩමේ නම ලියලා MCQ ටික කියලා ගන්න. MCQ. පළමු පාඩම සංනිවේදන අධ්‍යයනයේ ආරම්භය හා විකාශනය MCQ ප්‍රශ්න. අඩේ පැහැදිලිද? තේරුණාද මේ කියන කතාව? ඒකට පළමු පාඩම සංනිවේදන අධ්‍යයනයේ ආරම්භය හා විකාශනය MCQ ප්‍රශ්න. ඕකේ. එතකොට දැන් කරන්නේ ඔයා 2010 ඉඳන් 2010 ඉඳන් බලනවා පළවෙනි පාඩම දාලා MCQ කීයක් අහලා තියෙනවද? ඇයි ඔයා ගන්නවනේ පළවෙනි පාඩම දැන්? ඇයි කියවලනේ තියෙන්නේ. මේ ප්‍රශ්නේ පළවෙනි පාඩමෙන් ඇහිලා තියෙන්නේ. මේක දෙවෙනි පාඩමෙන් කියවල ඔයා දැන් දෙවෙනි පාඩමත් ඉගෙන ගන්න තියෙන්නේ. ඒතකොට දෙවෙනි පාඩම කියලා ඩුක් ගාලා එකක් දානවා දෙකක්. නෑ. ඔයා පළවෙනි පාඩමේ අදාළ ටික මාක් කරගන්නවා ඉතින්. පන්සලක් හරි. ඈරක් හරි අරගෙන පන්සලක් ගන්න නම් හොඳයි. ඉතින් පන්ති වෙනකොට ඔකේ පාට පෑන් වලින් නැත්නම් පාට පෑන් 12කින් මාක් කරන්න වෙනවා. ඉතින් පුළුවන් නම් කමක් නැහැ. නැත්නම් MCQ ප්‍රශ්න ගාලින් එක පාඩම කියලා දාගන්න. මේ ප්‍රශ්නෙට අදාළව එක පාඩම කියලා දාගන්න. හරිද? එතකොට දැන් කොහොමද 2010 අවුරුද්ද ගත්තට පස්සේ පළවෙනි පාඩුවෙන් අහගෙන සමහරට MCQ ප්‍රශ්න දෙකයි. ඔයාලා 750 එකටම ලියන්නේ නැහැ. මෙන්න මේ ක්‍රමයට තමයි ලියන්නේ. ඇයි එහෙම කරන්නේ කියලා මම අන්තිමට කියන්නම්. ඊට පස්සේ 2011ට යනවා. 2011 සමහරට එකක්වත් අහලා නැහැ. 2012ට යනවා 12ෙත් නැහැ. 13ට යනවා උන්න 13 දෙකක් තුනක් විතර අහලා තියෙනවා. 14 අහලා තියෙනවා 5ක් විතර. 15 එකයි 16 එකයි 17 දෙකයි 18 තුනයි 19 දෙකයි 20 එකයි 21 දෙකයි. හරිද? ඊට පස්සේ 23 4යි 25 5යි 25 දෙකයි. අන්න බලන්න මේ හෙන්නව ලොකු MCQ 750ක් තිබ්බ කියන ලොකු පොත ඇතුලේ බලන්න පළවෙනි පාඩමට දාලා MCQ කීය දාලා දින් කියලා බලන්න. 2යි 5යි 10යි 11 12 13 15 16 17 18 19 20 22
23 24 30 එකක් වගේ තමයි තියෙන පළවෙනි පාඩම. හරිද මේ ක්‍රම ඇවිල්ලා පුතේ මම කරපු ක්‍රම ඔයාලා ඕනේ තැනක YouTube එකේ ඕනේ තැනක පීරලා බලන්න මේ ක්‍රමයට කවුරුත් කරනවාද අවුරුද්දක් දෙකක් ගියා එක එකක් ගියා මේ ක්‍රමෙට කරා ඉතින් අපි කරන හොයන්න බලන්න එන්න උනුත් ඉන්නවනේ ඉතින් අම්මනේ ඉතින් කොහොමද උගන්නන්නේ කියලා හරිද ඉතින් අපි 2020 අපි කරා පන්ති ඔන්ලයින් පරිදි 2020 එකේ නම් ඔන්ලයින් කරන ළමයි දන්නවා මේ විදිහ ජයවර්ධනපුර අවසාන වසරේ ඉගෙන ගන්න ඇවිල්ලා ඉන්න උන් සාක්ෂි දෙය අපිත් මේව තමයි කරේ ඒක තමයි මේව කරේ කියලා. හරිද? එතකොට මේ අපේ ක්‍රම, මගේ ක්‍රම. හරිද? මේ ක්‍රමයට කරා කියන්නේ වැඩේ කොට. හරිද? එතකොට දැන් ඔයා පළවෙනි පාඩමට අදාළ MCQ ප්‍රශ්න ටික කරලා ඉවරයි. ඒ ප්‍රශ්න කරද්දි තව ක්‍රමයක් තියෙනවා. ඔය ප්‍රශ්න කරද්දි ඔයාලා කරන හරි වැරදි වැඩක් තමයි ඔයාට එක එක දවසට එක එක විදියට තමයි ඕක ලියන්නේ. එක එක දවසට එක එක විදිහ කියන්නේ. ඒ කියන්නේ අංක 1 2 කියලා දාලා ලියන්නෙත් නෑ. දැන් ඔයා හිතන්න 2016 මේ ප්‍රශ්න දෙක ඇවිල්ලා තියෙන එකක් 14 එකක් 17. ඒකෝට 2013 ඇවිල්ලා තියෙන එකක් 3 වෙනි ප්‍රශ්නේ එකක් 7 වෙනි ප්‍රශ්නේ එකක් 10 වෙනි ප්‍රශ්නේ. අන්නේ ප්‍රශ්න අංක දාලා තමයි ලියන්නේ. අනිත් විශේෂම දේ තමයි. හරිද විශේෂයි. විශේෂම දේ තමයි මොකක්ද? ඕක ලියද්දී පාවිච්චි කරන්නේ පෑන් දෙකයි. පෑන් දෙකයි පාවිච්චි කරන්නේ. කෙනෙක්ට නිලුයි කළුයි යූස් කරන්න පුළුවන්. කෙනෙක්ට නිලුයි රතුයි යූස් කරන්න පුළුවන්. කෙනෙක්ට කළුයි රතුයි යූස් කරන්න පුළුවන්. හරිද? උඩ පෑන් දෙකයි පාවිච්චි කරන්නේ එක පෑනක් පාවිච්චි කරනවා ප්‍රශ්නය ලියන්න. ප්‍රශ්නය ලියන්න නිල් කළු වගේ දෙයක් යූස් කරනවා නම් හොඳයි. ඒ දෙකෙන් එකක්. හරිද? උත්තරය. දැන් ඕකේ උත්තර ලියද්දී දැන් උත්තර පහක් හම් වෙනවානේ. ඕකේ උත්තර පහම ලියන්න එපා. පහම ලියුවා කියලා වැඩක් නැහැ නේද? ලොකු කාලයක් නැහැ. තව දවස් 170 ගානේ උත්තර පහ ලියලා නටන්න කාලයක් නැහැ. හරිද? 170 ගානේ තියෙන්නේ. හරිද? එතකොට ඔයා හරි උත්තරේ විතරක් ඔයා මෙන්න දැන් නිල් ලිව්වනම් ඔයා ඔක රතු යූස් කරනවා. කළු ලිව්වනම් ඔක රතු යූස් කරනවා. තව කෙනෙක් නිල් ලියනවා ප්‍රශ්නේ කළු ලියනවා උත්තරේ. තව කෙනෙක් කළු ලියනවා ප්‍රශ්නේ නිල් ලියනවා උත්තරේ. ඒක ඔයාගේ අභිමතය පරිදි කරගන්න සාමාන්‍යයෙන් ඉතින් නිලුයි රතුයි නිල් ලිව්වා රතු උත්තරේ ලිව්වා සාමාන්‍යයෙන් නැත්නම් අනිත් බෞද්ධරයක් කරනවා නිල් වලින් ලියලා පස්සේ කළු වලින් උත්තරේ. ඒක කැමැති එකක් Tamanට සෙට් වෙනවා උත්තරේට අංගාල ඔළුවට යන පාර පෑන පාවිච්චි කරන නිල් හරි කළු හරි නැදේ රෝස පෑන කොල්ල පෑන එහෙම ගොම් වැඩ කරන්න එපා. නිල් කළු විතරක් යූස්. මොකද මං චෙක් කරනවා කොහොමද පාස් පේපර්ස් වල පළවෙනි පාඩම ගන්න කියලා මං චෙක් කරලා බලනවා පාස් හරියටම මේ ටික තෝරගෙනද කියලා. සමහරවිට වැරදි වෙදිපම මම කපලා දානවා මේක පළවෙනි පාඩම වල දාලා වෙන්නේ නැහැ. අඩු වුණොත් ඒත් මං කියනවා මේකට තව ප්‍රශ්න මෙච්චරක් අඩු. හොයාගන්න ආයෙ මේ අවුරුද්ද මෙච්චරක් අඩුයි කියලා මට මේ ටික ඔක්කොම පාන. හරිද මට මේ ඔක්කොම ටික පාන. ඒ කියන්නේ 2010 ඉඳන් මේ අවුරුද්ද මේ ඊයේ පෙරේද ආපු පේපරේ ඒ පේපරේ අන්න මේ ගෝවන්නේ. හරිද? ඒ පේපරේ නම් මට මතකයි ඔය MCQ 50 ඇදලා තියෙන පාඩම් ටික. MC පළවෙනි පාඩමේ මෙච්චර දෙවෙනි පාඩමේ මෙච්චර තුන්වෙනි පාඩමේ මෙච්චර. එහෙනම් මම එහෙම මේව කපලා දානවා අඩුවේවට. ගාන කියලා මෙතන අඩුයි මේ ටික හොයාගෙන ආයෙ ලියාගෙන ඉන්න එක. එතකොට මෙන්න මේ විදිහට තමයි MCQ ටික කරන්නේ. ඒකට ඔයාලට පුතේ පොතක් යූස් කරන්නත් පුළුවන්. හරිද? අපි කලින් අවුරුදු වල කරපු ඒවා මයින්ඩ් ආයෙ අපි බෙදලා යනවා ෆොටෝස්වත් ගහගත්තේ නැහැ. එහෙමත් නැත්නම් කෙනෙක්ට අනේ පිළිවෙලට කොළවල ලියලා ෆයිල් වලට දාන්නත් පුළුවන්. ෆයිල් එකක් හදනවා පළමු පාඩමේ MCQ. සාරචනා MCQ ටික ඔන්න මේ කොළවල ලියලා මීර පිළිවෙලට 2010 ඉඳන් 2025 වෙනකන් ලියලා ඒක දාලා ඊට පස්සේ ගන්න සෙකන්ඩ් පේපර්ස් දානවා. කෙනෙක්ට ෆයිල් එකක් විදිහට පවත්වාගෙන යන්නත් පුළුවන්. පොතක් විදිහට පවත්වාගෙන යන්නත් පුළුවන් MCQ. හරිද? හැබැයි මං යෝජනා කරන විදිහට මං දකින විදිහට 12 වසරට එක ෆයිල් එකක් තියාගන්න 13 වසරට එක ෆයිල් එකක් තියාගන්න ලේසි. 12 වසර පළවෙනි පාඩම කියන MCQ ටික ලියවර කරා ඔය විදිහට 2010 ඉඳන් 2025 වෙනකන් ඊට පස්සේ ඒකම පිටිපස්සට දැම්ම රචනාටි. අන්න 12 වසරේ පළවෙනි පාඩම ඉවරයි.
2 3 4 5 නම්බර පස්සේ 12 4 වැටි ඉවරයි. හරි. එතකොට කෙනෙක් කැමති විදිහට හරි මොකද මම සමහර වෙලාවට පාසල් ගෙනල්ලා මම බලනවා. ඔයාලා ලියනවා චෙක් කරගන්නවා මම පාසල් පොත් ටික කලෙක්ට් කරගන්නවා. මෙන්න මේ සතියේ වෙද්දී පළවෙනි පාඩම ඉවර වෙන්න ඕනේ ෆිසිකල් ළමයි. ඊට පස්සේ මම කියනවා මෙන්න මේ දවසේ වෙද්දී දෙවෙනි පාඩම ඉවර වෙන්න ඕනි. මෙන්න මේ දවසේ වෙද්දී මේ පාඩම ඉවර පාසෙන් ඉඳලා පස්වෙනි පාඩම ඉවරයි. ඒක මම කියනවා හරි එහෙනම් පස්වෙනි පාඩම ටික ටක් ගාලා ගේන්න ඕනි. මෙදාලෙදි ආයි යුන්යුන් ගන්න බෑ. ගානට වැඩි වෙන්න ඕනේ මොකද මම කාලයක් දීලා තමයි ඉවෙන්ට් ටික ගන්න. එතකොට මම බලලා දෙනවා ළමයින්ට බලලා දෙනවා අඩුපාඩුවට පස්ස නැත්තම් ඇඩ් බිය යුතුයි කියලා ඇඩ් කියලා ලියනවා. හරිද? මේ මොනවද? අපි කියන්නේ හරියට ලියලා නැත්තම් ඒ කියන්නේ ප්‍රශ්න අඩු කරලා ලියලා තියෙනවා නම් කියන තන්ත්‍රය තමයි මේ තව ඕනි කරන ප්‍රශ්නයක් දාලා දෙනවා. පාඩමට අදාළ ඔක්කොම ප්‍රශ්න වෙනවද යන මේක කරනවා CQ මම නම් කරන්නේ පාඩම් කරව පාඩමට අදාළ අන්න හරි. හරිද? ඔය තමයි කතන්දර. හරි වැදගත්. ඒක නිසා කෙනෙක් කැමති විදිහකට පොතක් යූස් කරලා කරනවා නම් එහෙම කරන්න කොළවල ලියලා ෆයිල් එකකට දානවා නම් එහෙම කරන්න වඩාත් හොඳ අරගමේ නැත්නම් පොත් උස්සගෙන අර මේ යන්න පුළුවන්. හැබැයි මෙහෙමයි. ඊට වෙලක් තියෙනවා ඉතින් පොතේ දානකොට. හැබැයි අහසුව බලලා කරද්දි ඉතින් ඒක මේ ෆයිල් එකකට දාලා කරන ක්‍රමේ හරි. එතකොට දැන් ඔන්න ඔය විදිහට පාඩමට MCQ ටික යනවා. පළවෙනි පාඩමේ MCQ ඇත්තම මහා ලොකු ප්‍රමාණයක් නෑ. ඔයාලට අද දැන් රෑ වැඩේ පටන් ගත්තා නම් අද උදේ පාන්දර දැන් පන්ති වල කරලා ඉවර කරා කියමු. 10 මාරේ 15 ඉවර කරා කියමු. අනේ මහා ලොකු වෙලාවක් යන වැඩේ ඉවර කරගන්න පුළුවන්. මහා ලොකු වෙලාවක් යන්නේ. අර තියෙන්නේ පාඩම සම්පූර්ණයෙන් මේ ප්‍රශ්න ටික ඔක්කොම කියවන්න. මොකද කියවන්න නැතුව ඔයා දන්නේ නැහැ මේ මොනවද තියෙන්නේ කියලා. සම්පූර්ණයෙන් කියවන්න නැතුව වැඩේ කොට දාගන්න බෑ. වැඩේ පැහැදිලි නේද? තේරුණා නේද කතන්දරේ? මොකද්ද මේ MCQ කරන විදිය කියලා? හරිද? රචනා ප්‍රශ්න කරන්නේ කොහොමද? MCQ කරන විදිය දන්නවා. හරිද? මේ විශේෂයෙන්ම කියලා පෑන් මාරු කරන ඒවා එහෙම. හරිද? හරියට මතක තියාගන්න ඕනේ ඈ. හරිද? හරි. ඊට පස්සේ කරන කතන්දරේ තමයි හරිද? ඊට පස්සේ කරන කතන්දරේ තමයි රචනා පැත්තට යනවා. හරිද? රචනා. හරිද? රචනා. හරි. එතකොට රචනායක කරන්නේ කොහොමද? රචනායක ඒකත් නිකන්ද කරන්නේ? ඒකත් නිකන් කරලා බෑ පුතේ. රචනායක කරන්නත් ඕනි ඔය සිස්ටම් එකටම තමයි. ඔය සිස්ටම් එකට කොහොමද රචනායක කරන්නේ? රචනායක කරන්නේ කොහොමද ඔය සිස්ටම් එකට? මෙහෙමයි. දැන් අර 2010 ඉඳන් අපි ගන්න 2010ට අදාළව අපි බලනවා ප්‍රශ්න 7ක් ඇවිල්ලා තියෙනවා. හරිද? ප්‍රශ්න 7ක්. ඔය ප්‍රශ්න 7 ඇතුලේ ඔය ප්‍රශ්න 7 ඇතුලේ බලනවා පළවෙනි පාඩමට අදාළ මොනවද තියෙන්නේ කියලා. අපි අදාළේ පළවෙනි පාඩමනේ. දැන් හිතන්න පළවෙනි ප්‍රශ්නේ එක අණු කොටසක්වත් නැහැ. හරිද? අන්න දෙවෙනි ප්‍රශ්න අණු කොටසේ තියෙනවා. හරිද? ආයෙ තියෙන්නේ හතරවෙනි ප්‍රශ්නේ හතරවෙනි අණු කොටසේ. ආයෙ තියෙන්නේ 6 තුන්වෙනි අණු කොටසේ. ඊට ආයෙ තියෙන්නේ 7 පළවෙනි අණු කොටසේ. අපි එහෙම හිතමු. එතකොට පළවෙනි පාඩමට අදාළ අණු කොටස් තියෙන්නේ දෙවෙනි ප්‍රශ්නේ, හතරවෙනි ප්‍රශ්නේ, 6 7. හරිද? ඒක ඔයාලා තෝරගන්නවා. හරිද? ඒක ඔයාලා තෝරගන්න. දෙකේ මෙන්න මේක තියෙන්නේ, හතරේ මෙන්න මේක තියෙන්නේ, 6 මෙන්න මේක තියෙන්නේ, 7 මෙන්න මේක තියෙන්නේ. එහෙම තෝරගත්තට පස්සේ දැන් හිතනවා දැන් අර මම ඔයාලට කලින් කියලා දුන්නානේ පේපර් ඉන්ස්ට්‍රක්ෂන් එකයි කොහොමද ටයිම් මැනේජ්මන්ට් එකයි පේපර් එකට ප්‍රශ්න කොහොමද ප්‍රශ්නයකට පේපර් එකේ තියෙන ප්‍රශ්නයකට කොහොමද උත්තර ලියන්න ඕනි කොච්චර පිටු ගානක් ලියන්න ඕනද කොච්චර පැති ගානක් ලියන්න ඕනද කියලා කතන්දරයක් කියලා දුන්නා මතකද? හරි. එතකොට ඔය ප්‍රශ්නෙට අදාළව මෙන්න අපි කිව්ව දැන් 2 කියලා. අපි දන්නවා කොච්චර කාලයක් ගත කරනවද? ඒ කියන්නේ ටයිම් එක කොහොමද? ඔක ලියන්න. 2 කියන්නේ.
අපි දන්නවා විනාඩි 8යි මේකට ගන්න. ඕකට පැති අඩුම 2ක් ලියන්නත් ඕනේ. හරිද? ඕකට ලකුණු 8ක් හම්බ වෙනවා. හරිද? ලකුණු 8ක් හම්බ වෙනවා. හරි ඊට පස්සේ 4 කියන්නේ ඕකට හම්බ වෙන්නේ කාලය විනාඩි 15යි. හරිද? 64ක් ලියන්න ඕනේ. හරිද? එතකොට ඕකට ලකුණු 16ක් හම්බ වෙනවා. ඊට පස්සේ මේක ඕකට කාලය විනාඩි කීයද 10යි. පැති 3ක් ලියන්න ඕනේ. ඕකට ලකුණු හම්බ වෙනවා කීයද? අතරට 12ක් හම්බ වෙනවා. මේකට කාලය විනාඩි 2යි. එක පැති එකයි. පැති එකයි ලියන්න ඕනේ. ඊට පොඩ්ඩක් ලියන්න තියෙන්නේ නොතරක් වෙන්න පුළුවන්. අනේ ලකුණු 4ක් හම්බ වෙනවා. අන්න ඒක ඔළුවේ තියාගෙන ලියන්න ඕනේ. සමහර අයට මම දැක්කා සමහර දරුවෝ කරලා තිබ්බා ප්‍රශ්නේ ලියන්න කලින් මේ ටික ලියනවා ටක්කා. ඇයි එයා ඕක ඇවිල්ලා පාඩම දෙකක කරනකොට එයාට ටක්කා ඔළුවට යනවා මේ ප්‍රශ්නේ මෙහෙමයි වෙන්නේ. මුලින් එහෙම කරා කියලා කිව්වා. මුලින් නෙවෙයි සමහර දරුවෝ ඒ ලෙවල් මේ අන්තිම කාලේ කියන්නේ පාස් පේපර්ස් ඉවර කරනකම්. හරි ඉවර කරනකම් මේ පුරුද්ද කරා. හරි කාලය මෙච්චරයි. මෙන්න මෙච්චර පිටු ගානක් පැති ගානක් ලියන්න ඕනේ. ලකුණු මෙච්චරක් හම්බ වෙනවා. හරිද? එතකොට එයාගේ ඔළුව දන්නවා මේ ප්‍රශ්නේ ලියන්නේ මෙච්චර කාලයක් අරගෙනවා. මෙච්චර පිටු ගානක් පැති ගානක් ලියන්න ඕනේ. සහ තමන් අනේ පුතේ පාස් පේපර්ස් එක ඔයාලා කරන්න නැතිම දේ තමයි ඔය බලාගෙන ලියන එකනේ කරන්නේ. ඔයාලා කරන්නේ නැති දේ තමයි පුතේ මේ ඔක්කොම පාඩම් කරලා ලියන්න. හරි මේ ඔක්කොම කරන්න ඕනේ කොහොමද? පාඩම් කරලා කරන්න ඕනේ. වැඩේ පැහැදිලි නේද? පාඩම් කරලා කරන්න ඕනේ කියන්නේ කොහොමද? පාඩම් කරන්න ඕනේ කියන්නේ පුතේ මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් කරද්දී පාඩම් කරන්න ඕනේ කියන්නේ හේතුව තමයි ආයේ වාස්තවිකව අපිට කරන්න කාලයක් ඉන්නේ නැහැ. චූටි කාලයයි මේ කාලය ඇතුළත ওই පාස් පේපර්ස් ටික හරියට කරන්න නැතුව පාස් පේපර්ස් කරා කියන්නේ නිකන් කරන්නම් වාලේ කරලා බෑ ඔය. පාස් පේපර්ස් කරන්නම් වාලේ කරලා බෑ. කඩේ පැහැදිලි නේද? පාස් පේපර්ස් කියන්නේ නිකන් ඔහේ ආදිබ්බා අපි කරලා තියෙන්නේ පාස් පේපර්ස් අවුරුදු ඔක්කොගෙම ඒවා බයිලා දාලා නෑ. දැන් හිතන්නකෝ දෙකේ දෙකක් නම් විනාඩි 8කට පැති දෙකයි නම් තියෙන්නේ. ඔයා ඉස්සෙල්ලා පාස් පේපරේ දීලා තියෙන උත්තරේ බලන්න. මොකද්ද මේ පාස් පේපරේ දීලා තියෙන උත්තරේ? එහෙම මහා ලොකු උත්තර දීලා නැහැ. ඊට පස්සේ බලන්න මගේ පාඩමට අදාළව මේ ප්‍රශ්නෙට මම දීලා තියෙන උත්තරේ මොකක්ද කියලා. අර මම දීලා තියෙන උත්තරේ මොකක්ද කියලා බලන්න. මම දීලා තියෙන උදාහරණ මොනවද බලන්න. අන්න මොකද්ද කරන්නේ? ඔය දෙකම එකට එකතු කරලා පාඩම් කරගන්න. වාරයට විනාඩි 10ක් 15ක් යන්න පුළුවන්. මේ විනාඩි 8 ලියන්න විනාඩි 20ක් යන්න පුළුවන්. හරිද? විනාඩි 20ක් යන්න පුළුවන්. ඊළඟට ගන්නවාද ටයිම් එක තියලා මගේ ටියුට් එකේ දීලා තියෙන කරුණුයි ඊට පස්සේ මගේ පේපර්ස් මේ තියෙනවට අමතරව මේ මොකද්ද පාස් පේපර්ස් වල දීලා තියෙන එකයි දෙකම එකට එකතු කරලා මෙන්න මේ වෙලාව අතරදී වාලියන ඉවරයි. අන්න ඒ වගේ පුතේ හැම ප්‍රශ්නයක්ම පාඩම් කරලා හරි ටයිම් එකට ලියන්න ඕනේ. එහෙම වුණාම තමයි මම ඔයාගේ පාස් පේපර්ස් එකතු කරගෙන බලන්නේ. නිකන් ඉතින් මේ මොනවද මේ ගුරුවත් මොකද්ද මේ පාස් පේපරේ තියෙන උත්තර ටික මම ගෙදර ගෙනල්ලා උස්සගෙන ඇවිල්ලා මුදේ නිදි මරාගෙන බලලා දීලා වැඩක් නැහැ නේ ඔයාලට. පාස් පේපරේ තියෙන ප්‍රශ්නේ ඔයා කරන්න ඕනි ටයිම් තියලා. පේපරේ හරියට ටයිම් තියලා කරන්න ඕනේ. ටයිම් එක මැනේජ් කරලා පිටු ගන්න පැති ගන්න හරියට මැනේජ් කරලා ලියන්න ඕනේ. එහෙම වුණාම තමයි මම බලන්නේ. ප්‍රශ්නයක් අහලා දෙනවා පොඩ්ඩක් ඉන්න. සමිනේකට ප්‍රශ්නේ ඉන්න පිළිවෙලක් නෑ නේද? අනිත් සබ්ජෙක්ට් වල අපිට හොයාගන්න පුළුවන් ප්‍රශ්න එන පිළිවෙල මීඩියා වල හැමතැනින්ම දානවා නේද? ඔව්. ප්‍රශ්නේ තමයි සර් මීඩියා වෙබ් එකකට ප්‍රශ්න එන පිළිවෙලක් නෑ නේද? අනිත් සබ්ජෙක්ට් වල අපිට හොයාගන්න පුළුවන් ප්‍රශ්න එන පිළිවෙල කියන්නේ මොකද්ද මේ ලොජික් වල මම හිතන්නේ පොලිටිකල් වලත් එහෙමයි ජියෝග්‍රැෆි වලත් එහෙමයි. හරිද? මේ එතකොට ඒ වෙයි එන විදිහක් තියෙනවා මෙන්න මේ ස්ට්‍රක්චර් එකට එන්නේ කියලා. ඒකෝර මේකේ ආලා තියෙන්නේ හොයාගන්න පුළුවන් ප්‍රශ්න පිළිවෙල මීඩියා වල හැමතැනින්ම කියන පුතේ මුල් පාඩම් වල ඒවා මුලින් එනවා. ඊට පස්සේ මැද පාඩම් වල මැද හරියෙන් එනවා අග පාඩම් වල අගින් එනවා. හැබැයි
අපිට ওই පාස් පේපර්ස් කරද්දි ඔයාලට තේරෙනවා මෙන්න මේ ප්‍රශ්නවලදී ඇහින්නේ සාමාන්‍යයෙන් කියන්නේ 1 1 2 2 2 1 ඊට පස්සේ 3 1 2 වගේ වගත්තොත් මේ මුල් පාඩම් 3 4 3 4 3 1 2 3 4 ඇතුළෙන් තමයි ඇහෙන්නේ. අර අනිත් සබ්ජෙක්ට් වගේ 100%ක්ම මේ මෙන්න මේමයි එන්නේ මෙන්න මෙහෙමයි මෙන්න මේ පාඩම මෙන්න මේ ප්‍රශ්නෙට එන්නේ මෙන්න මේ පාඩමෙන්ම කියලා එහෙම කියන්නේ. මම මේ බැලුවේ YouTube එකේ පැත්තේ කවුරු හරි ප්‍රශ්න තියෙනවද කියලා. හරිද? ඒකට එහෙම ඒ වගේ ඔයාලගේ එහෙම තියෙන සබ්ජෙක්ට් පොලිටිකල් වල තියෙනව නේද? පොලිටිකල් වල තියෙනව නේද පුතේ මැසේජ් එක දාන්න මට එහෙම තියෙන සබ්ජෙක්ට් වල කියන්නේ මෙන්න මේ පාඩම් ටික කියන්නේ මෙන්න මේ කොටස් වලින්මයි. හරිද? මෙන්න මේ තව ජියෝග්‍රැෆි වලත් එහෙමද? ලොජික් වලත් එහෙමද? පොලිටිකල් එහෙමයි. අනිත් ඒවා ජියෝ වලත් එහෙමද? පොලිටිකල් වල සිංහල සිංහල වල නම් එහෙමයි. ඔයා ගන්නත් පුළුවන්. සිංහල වල හරි පොලිටිකල් වල හරි ජියෝත් එහෙමයි. අනිත් මොකද්ද? ජියෝග්‍රැෆි වලත් එහෙමයි මේ සිංහලත් එහෙමයි. හරි. ජියෝත් එහෙමයි. ලොජික් වල කොහමද? ලොජික් වලත් එහෙම දෙන්නේ. මේවයි මෙහෙම කියලා එහෙමයි එන්නේ නේ. කොරියන් ටිකේ එහෙමයි කියලා කියනවා. කොරියන් වල ජර්මන් වලත් එහෙමයි. අන්න හරි. දැන් වැඩේ පැහැදිලි නේද? දැන් එතකොට ඔයා ওই ටික කරද්දී මොකද කතන්දරේ කියන්නේ? ඔය පාඩමට අදාළ දැන් ඒතොර ප්‍රශ්න තෝරගන්න බැරි වෙයි කියලා එකක් තියෙනවා නේද? ඔය ප්‍රශ්න තෝරගන්න බැරි වෙන්නේ හරියට වැඩ කරේ නැත්තම්. හරි දැන් ඔයාලා හිතනවානේ ප්‍රශ්න සිංහල වල තියෙනවා ලොජික් වල තියෙනවා හිස්ටරි වලත් තියෙනවානේ. හිස්ටරි වලත් තියෙනවා ඒ කතන්දරේ. හරි. very good. හරි. හිස්ටරි වලත් තියෙනවා. මේ දැන් ඔහොම කරනකොට ඔයාලට හිතෙනවානේ මේ කරගන්න මේ ප්‍රශ්නේ මේක පළවෙනි පාඩමට අදාළද නැද්ද? මේක තුන්වෙනි පාඩමට අදාළද නැද්ද කියන එක හිතෙනවානේ. එතකොට එහෙම හිතෙන්නේ ඔයාට හරියට පළවෙනි පාඩමේ ප්‍රශ්න ටික ඔළුවට ගිහලා නැති නිසා. එහෙමයි ඉතින් කරන්න තියෙන පුතේ ඉක්මනට පළවෙනි පාඩමේ අදාළ ප්‍රශ්න ටික මොනවද කියලා හොයාගන්න. ඒ කියන්නේ සරල කතාව. තියරිය හරියට ඔළුවට දාගන්න කියන එක තමයි මෙතනින් කියන්නේ. තියරිය හරියට ඔළුවට දාගත්තේ නැත්නම් ප්‍රශ්න ටික යනවා. අර තියරිය හරියට ඔළුවට දාගන්න ළමයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. එයා දන්නවා පළවෙනි පාඩමට අදාළ ප්‍රශ්න තමයි මේ තියෙන්නේ. ඒතකොට ඔය මේ දැන් හැම පන්තියකම ඔන්ලයින් පන්තිය අර මේ ඊයේ පෙරේද පටන් ගත්ත ඔන්ලයින් පන්තිය හැර ඉතුරු හැම පන්තියකම මම මේක ඉවරයිනේ. ඒතකොට ඔයාට දැන් පාස් පේපර්ස් ටික රෙඩි කරගත්ත ගමන් මේ එන සතිය ඇතුළත මේ පළවෙනි පාඩම ක්ලියර්. අන්න එහෙම වුණහම තමයි ඔයාගේ හිතට එන්න ඕනේ මම පළවෙනි පාඩමට අදාළ තියරි ටික ඉවරයි. හරිද? රිවිෂන් ඉවරයි. මේක ෂෝට් නෝට් එක බලලා ඉවරයි. මේක MCQ ටික ඉවරයි. මේක රචනා පේපර්ස් ටික ඉවරයි මම දෙන. ඊට පස්සේ මේක මම පාස් පේපර්ස් ටික ඉවරයි. ඔය ටික කරා නම් හැම පාඩමකම theory revision short note MCQ රචනා පාස් පේපර්ස් අවුකට ඇඩ් ඕනි මොඩල් පේපර්ස් සහ රෑන්ක් පේපර්ස් ඔය ටික කරා නම් පුතේ ආයි කෙලින්ම ලකුණු 100න් 96 97 එකක් තමයි. මේ ටික කරන ප්‍රමාණය මත ඔයාට ඒක ඒ කියන්නේ ඔයාට ලැබෙන ලකුණු ප්‍රමාණය තීරණය මේ ඔක්කොම කරන ළමයාට හැම පාඩම් 12ම සරල කතාව theory revision short note MCQ රචනා pass papers model papers rank papers කියන ඔය ඔක්කොම ලික් කරන ළමයාට ඉතින් මීඩියා කියන සබ්ජෙක්ට් එක නැති. භාගයක් කරනකොට භාගයක් නැති. ඒ භාගයෙන් කරලා තියෙන theory revision උයි short note එකයි විතරයි කරලා තියෙන්නේ. MCQ රචනා ඒක pass papers කරලා ඔය theory revision කරලා pass papers කරපුණත් එහෙම තමයි භාගය. හරිද? එතකොට මේ theory revision pass papers කරපු ළමයින්ට model papers rank papers MCQ රචනා පලාත් paper ඔය එකක්වත් ගේමක් නෙමෙයි. ඇයි? එයා දන්නවනේ මේ පාඩමේ තියෙන ඔක්කොම ටික අබ්දදරි. හරි පැහැදිලි නේද? ඒකත් අදින් පස්සේ pass papers කරන්නේ ඔන්න ඔය ක්‍රමයට. ඊට පස්සේ ඔය ක්‍රමයට එකතු කරලා තමයි මට දෙන්න ඕනේ pass papers ටික. වැඩේ පැහැදිලිද? මෙච්චර දවසක් ඔයා කරේ ඔය ක්‍රමයට නෙමෙයි. මම දන්නවා ඒක.
ඔයාකරේ එක් අවුරුද්දක ගත්ත පේපරයක් කරගෙන යනවා පුළුවන් තරම් සමහර විට තියරිය කෙරිලත් නැහැ. හරිද මොන මොකක්වත් දන්නේත් නැහැ. එහෙම වුණාම වෙනවා පාස් වෙලස් කරන එක අපා වෙන එක විතරයි. අයියෝ මොන මොකලද මේ කියලා හිතෙනවා. වැඩේ පැහැදිලි නේද? තේරුණා නේද? අන්න ඒක හින්දා තමයි ඔයාලට කියන්නේ පාස් පේපර්ස් මෙන්න මේ ක්‍රමයට කරන්න කියලා. වැඩේ පැහැදිලි වෙච්ච අය සහ මොනවා හරි අපැහැදිලිතාවයක් තියෙන දරුවෝ ඉන්නවනම් මම මේ ටග් ගාලා chat එකට දාන්න. පැහැදිලි අය පැහැදිලි වුණා. අපැහැදිලි අය විනාඩි දෙකක් දෙන්නම් අපැහැදිලි කියලා හරි දාලා තමන්ට අපැහැදිලි තැන දාන්න. කොතනද අපැහැදිලි වුණේ කියලා ටග් ගාලා දාන්න. සර් මෙන්න මෙතන අපැහැදිලි. කො ටග් ගාලා දාන්න අපැහැදිලි අය. YouTube හා මේක ඉන්න අය දාන්න ටග් ගාලා. පැහැදිලි නම් පැහැදිලි කියලා දාන්න ටග් ගාලා. මොකද ඊළඟ වැඩේට යන්න ඕනි. ලොකු කාලයක් නෑ නාස්ති කරන්න. පාස් පේපර්ස් තියෙන අය අද ඉඳන්ම වැඩේ පටන් ගන්න. ආයෙ නිකන් පුතේ කාලා දාන්න එපා. කොයි YouTube එකේ අය? ප්‍රශ්න තියනවද? පැහැදිලි කියලා තියෙනවා පැහැදිලි. දැන් පැහැදිලි. රසේබල සංගා පැහැදිලි. එහෙනම් ඔන්ලයින් ඔන්ලයින් එකේ කරපුවා කියව PDF විදියට ඉල්ල ගන්නවා. පොරි වෙන්න එපා. ඒව බලලා දෙනවා අපි. පුරුදු වෙන්න ඔන්ලයින් පන්ති කරන්නේ නැහැ. සර් එතකොට MCQ රචනා පාඩමෙන් පාඩමට පොත් කරාට කමක් නැද්ද? පොතක පොතක කරාට කමක් නැහැ. පොතක කරන්න ප්‍රශ්නයක් නැහැ. පොතක කරන්නේ හැබැයි පිටුවට හැබැයි මේ මැදට ඇඩ් කරන්න තිබ්බොත් පිටුවක් විතර තියන්නේ නැහැ. ඔව් අපි දැන් MCQ ටික කරලා බැරි වෙලාවත් මොකක් හරි අඩුවක් එහෙම තිබ්බොත් හරිද? මොකක් හරි අඩුවක් තිබ්බොත් මේ ඒක ඇඩ් කරගන්නත් පුළුවන් වෙන්න බෑ. හරිද? හරි බලමු Zoom එක හරි මේක මොකද කියන්නේ? පැහැදිලි. ඕකේ. ඊළඟ වැඩේට තමයි යන්න තියෙන්නේ. මේක මකලා දාමු. හරිද? මේක මකලා දාමු. තමයි කතන්දරේ. පාස් පේපර්ස් කරන්න ඕන ඔය ක්‍රමයට මට පාස් පේපර්ස් ටික කම්ප්ලීට් කරගෙන ලබන සතිය වෙද්දී පළවෙනි පාඩමට අදාළ ටික ඉවර කරලා තියෙන්න ඕනි. දැන් මම ඔයාලට කිව්වනේ අර MCQ ලියන්න වෙනම පළවෙනි පාඩමට අදාළ MCQ ලියන්න වෙනම මේ මොකක්ද ප්‍රශ්නයක් අහලා තියෙනවා. පොඩි පොතක ලිව්වට කවන්න නැද්ද? පොඩි පොතක කියන්නේ පිටු කීයක වගේද පුතේ? ප්‍රශ්නාව මොකද්ද? පොඩි පොතක් කියන්නේ පිටු කීයක විතර පොතක් කියලා හිතන්නේ. හරිද? කීයක වගේ පොතක්. බලන එක කියන්නේ Tamanට මේ ප්‍රශ්න ටික හරියට ලියාගෙන යන්න පුළුවන් විදිහේ ප්‍රමාණයක් නම් ප්‍රශ්නයක් නැහැ. හරිද? හරි. මං කිව්වා ඔයාලට ගන්න කියලා MCQ ප්‍රශ්න ටික ලියා ගන්න පොතක් ගන්න කියලා කිව්වා. මේ අන්නේ පොත දැන් චුට්ටක් ගන්න. අන්නේ MCQ පොත පොඩ්ඩක් ගන්න. MCQ පොත අරගෙන පළවෙනි පාඩමේ නම ලියන්න සංනිවේදන අධ්‍යයනයේ ආරම්භය හා විකාශනය කියලා. සංනිවේදන අධ්‍යයනයේ ආරම්භය හා විකාශනය. සංනිවේදන අධ්‍යයනයේ ආරම්භය හා විකාශනය. හරි පාඩමේ නම ටක් ගාලා ලියා ගන්නම විනාඩි දෙකක් දෙන්න.
හරි. ලියාගත්තද සංනිවේදන අධ්‍යයනයේ ආරම්භය හා විකාශනය කියන එක? ලියාගත්තද ළමයි? ඔව්. ලියාගත්තා නම් ලියා ගන්න සංනිවේදන අධ්‍යයනයේ ආරම්භය හා විකාශනය කියලා ලියලා ඔව්. පළමු පාඩම කියලා ලියා ගන්න. නැත්නම් යන පළමු පාඩමට අදාළ අමතර MCQ ප්‍රශ්න. පළමු පාඩමට අදාළ අමතර MCQ ප්‍රශ්න. එනෝරක් ගන්න. පළමු පාඩමට අදාළ අමතර MCQ ප්‍රශ්න. පළමු පාඩමට අදාළ අමතර MCQ ප්‍රශ්න. දැන් මම ඔයාලට දෙනවා පළවෙනි පාඩමට අදාළව මේ ඔය පාස් පේපර්ස් වලට අමතරව ඔයාගෙන් අහන්න පුළුවන් MCQ ප්‍රශ්න ටිකක්. හරිද? ටක්කල ලියාගන්න. පළමු පාඩමට අදාළ අමතර MCQ ප්‍රශ්න. අමතර MCQ ප්‍රශ්න. දැන් අර කිව්ව විදියට රතු පෑනයි නිල් පෑනයි හෝ නිල් පෑනයි කළු පෑනයි ඔයාට අග්ගාල ගන්න. නිල් කළු හෝ නිල් රතු රතු හෝ නිල් රතු හෝ කළු අග්ගාල ගන්න. හරිද? හරි. පළවෙනි ප්‍රශ්නේ ලියාගන්න පුතේ. සමාජය නැමැති සංවිධානය බිහි කරන ලද්දේ සමාජය නැමැති සංවිධානය බිහි කරන ලද්දේ කුමක් මගින්ද? සමාජය නැමැති සංවිධානය බිහි කරන ලද්දේ කුමක් මගින්ද? සමාජය නැමැති සංවිධානය බිහි කරන ලද්දේ කුමක් මගින්ද? උත්තරේ තමයි ලියාගන්න sannivedanaya මගිනි. දෙලිමු උත්තරේ විතරයි දෙන්න ආවා. ඔයා පාස් පේපර්ස් කරද්දි මේ උරු කරන්නේ මේ දැන් මේ වෙලාවේ ඔක උරු කරන්නේ ඔයාලට මේ වැඩේ ටක් දාලා සෙට් වෙන්න ඕන නිසා. sannivedanaya මගිනි. හරිද? හරි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ පුද්ගල අවශ්‍යතා ගොඩනගා ගැනීමට පුද්ගල අවශ්‍යතා ගොඩනගා ගැනීමට පුද්ගල අවශ්‍යතා ගොඩනගා ගැනීමට අවශ්‍ය සාධකය වන්නේ කුමක්ද? අවශ්‍ය සාධකය වන්නේ කුමක්ද? පුද්ගල අවශ්‍යතා ගොඩනගා ගැනීම සඳහා ගොඩනගා ගැනීමට අවශ්‍ය සාධකය කුමක්ද? උත්තරේ තමයි පුතේ ඒකටත් sannivedanaya. sannivedanaya. තුන ජනමාධ්‍ය බිහිවීම වර්ධනය හා ව්‍යාප්තිය සඳහා හේතු වූයේ කුමක්ද? ජනමාධ්‍ය බිහිවීම වර්ධනය හා ව්‍යාප්ත වීම සඳහා හේතු වූයේ කුමක්ද? උත්තරේ තමයි කාර්මික විප්ලවය කමාවක් පළවන හා දෙවන ලෝක යුද්ධය. ඒතකොට උත්තරේ වෙන්නේ කාර්මික විප්ලවය හා පළවන දෙවන ලෝක යුද්ධය හේතුවෙන් තමයි පුතේ මේ දේවල් සිද්ධ වුනේ. කාර්මික විප්ලවය පළවන හා දෙවන ලෝක යුද්ධය. හතරවෙනි ප්‍රශ්නය sannivedana ශේෂ්ත්‍රයේ
sannivedana ශේෂ්ත්‍රයේ ශීඝ්‍ර දියුණුවට හේතුව කුමක්ද? sannivedana ශේෂ්ත්‍රයේ ශීඝ්‍ර දියුණුවට හේතුව කුමක්ද? sannivedana ශේෂ්ත්‍රයේ ශීඝ්‍ර දියුණුවට හේතුව කුමක්ද? කාර්මික විප්ලවය, පළවන හා දෙවන ලෝක යුද්ධය. ඒක තමයි උත්තරේ. අර කලින් ප්‍රශ්නේ උත්තරේ තමයි. පළවන දෙවන ලෝක යුද්ධය නැත්නම් කාර්මික විප්ලවය හා පළවන හා දෙවන ලෝක යුද්ධය. ඊළඟ ප්‍රශ්නේ අංක 5 මානව සම්බන්ධතා පවත්වා ගැනීම හා මානව සම්බන්ධතා පවත්වා ගැනීම හා මානව සම්බන්ධතා පවත්වා ගැනීම හා වර්ධනය කිරීමේ යාන්ත්‍රණය sannivedanaya බව විග්‍රහ කරන ලද්දේ කවුරුන්ද? විග්‍රහ කරන ලද්දේ කවුරුන්ද? උදේ උත්තරේ ලියාගන්න. චාල්ස් හෝල්ටන් කුලි. චාල්ස් හෝල්ටන් කුලි කියද්දි වෙනවා අයියා. චාල්ස් හෝල්ටන් කුලි. චාල්ස් හෝල්ටන් කුලි. ඊළඟ ප්‍රශ්නේ අංක 6 පුද්ගලයාගේ සමාජ ජීවිතයේ වැදගත්ම හා කේන්ද්‍රීය සාධකය ලෙස sannivedana යනුවෙන් හඳුන්වා දෙනු ලැබුවේ කුමන විද්වතුන්ද? උදේ විද්වතුන් තමයි චාල්ස් හෝටන් කුලි, ඊට පස්සේ වෝල්ටර් ලිප්මාන් සහ ජෝන් ඩුවි. උත්තර තමයි චාල්ස් හෝටන් කුලි, වෝල්ටර් ලිප්මාන් සහ ජෝන් ඩුවි. චාල්ස් හෝටන් කුලි, වෝල්ටර් ලිප්මාන් සහ ජෝන් ඩුවි. ඕකේ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ කාර්මික විප්ලවය සිදු වූ වර්ෂය වන්නේ කාර්මික විප්ලවය සිදු වූ
වර්ෂය වන්නේ 1760 1850 ඊළඟ එක අංක 8 පුවත්පත් වාරසඟරා ගුවන් විදුලිය හා සිනමාව යන ජනමාධ්‍යයන් මානව සංනිවේදනයට එකතු වූයේ කිනම් වසරකද නැත්නම් කිනම් වර්ෂයකදීද උත්තරේ තමයි පුතේ 20 වන සියවසේ මුල් භාගයේදී 20 වන සියවසේ මුල් භාගයේදී ඊළඟ ප්‍රශ්නේ ලියාගන්න සංනිවේදනය ශාස්ත්‍රීය විෂයක් ලෙස ආයතනගත කිරීමට පියවර ගන්නා ලද්දේ කුමන විද්වතා විසින්ද කුමන වර්ෂයකදීද විද්වතා තමයි පුතේ විල්බර් ෂාම් උත්තරේ විල්බර් ෂාම් 1940 ඊළඟ එක ප්‍රශ්න අංක 10 සංනිවේදනය ආයතනගත කිරීමට නැත්නම් සංනිවේදනය ආයතනගත කිරීම සමග සිදු වූ වෙනස්කම් තුනක් සඳහන් කරන්න. එක
ජනමාධ්‍ය පාසල් බිහිවීම. ජනමාධ්‍ය පාසල් බිහිවීම. දෙක සංනිවේදන පර්යේෂණ ආයතන. සංනිවේදන පර්යේෂණ ආයතන ස්ථාපිත කිරීම. සංනිවේදන පර්යේෂණ ආයතන ස්ථාපිත කිරීම. තුන විශ්වවිද්‍යාල සඳහා නව අධ්‍යයන අංශ. විශ්වවිද්‍යාල සඳහා නව අධ්‍යයන අංශ ආරම්භ කිරීම. ඊළඟ ප්‍රශ්නේ පුතේ 11 වෙනි ප්‍රශ්නේ. සංනිවේදන අධ්‍යයනය ශාස්ත්‍රීය විෂයක් ලෙස. සංනිවේදන අධ්‍යයනය ශාස්ත්‍රීය විෂයක් ලෙස ඉගැන්වීම ආරම්භ කළ විශ්වවිද්‍යාලය කුමක්ද? සංනිවේදන අධ්‍යයනය ශාස්ත්‍රීය විෂයක් ලෙස. ශාස්ත්‍රීය විෂයක් කියනකොට ඉගෙන ගැනීමට හැකි විෂයක් ලෙස. සංනිවේදනය ශාස්ත්‍රීය විෂයක් ලෙස. සංනිවේදනය අධ්‍යයනය ශාස්ත්‍රීය විෂයක් ලෙස ඉගැන්වීම ආරම්භ කළ විශ්වවිද්‍යාලය කුමක්ද? විශ්වවිද්‍යාලයේ නම තමයි පුතේ මොකද්ද? ඉලිනොයිස් විශ්වවිද්‍යාලය. මොකද්ද විශ්වවිද්‍යාලයේ නම? ඉලිනොයිස්. ඉලිනොයිස් විශ්වවිද්‍යාලය. ඉලිනොයිස් විශ්වවිද්‍යාලය. අංක 12 ප්‍රශ්නේ. සංනිවේදනය ස්වාධීන විෂයක් බවට පත් වූයේ. සංනිවේදනය ස්වාධීන විෂයක් බවට පත් වූයේ. ස්වාධීන විෂයක් බවට පත් වූයේ කුමන කාලයේද? කුමන කාලයේද? කුමන කාලයේද? උත්තරේ තමයි 1960 දශකයේ මුල් භාගයේදී. 1960 දශකයේ මුල් භාගයේදී. 1960 දශකයේ මුල් භාගයේදී. ඊළඟ ප්‍රශ්නේ. සංනිවේදනය ස්වාධීන විශේෂයක් ලෙස. සංනිවේදනය ස්වාධීන විශේෂයක් ලෙස එය පැවතීමට පෙර. සංනිවේදනය ස්වාධීන විශේෂයක් ලෙස එය පැවතීමට පෙර තිබූ අන්තර්ගතව තිබූ විෂය ශේෂ්ත්‍ර මොනවාද? ආයෙ කියනවා සංනිවේදනය
ස්වාධීන විශේෂයක් ලෙස නේද? එය පැවතීමට පෙර අන්තර්ගතව තිබූ විෂය ශේෂ්ත්‍රය මොනවාද? විෂය ශේෂ්ත්‍ර මොනවාද? විෂය ශේෂ්ත්‍ර මොනවාද? එක තමයි පුතේ සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, මනෝවිද්‍යාව හා ඉංග්‍රීසි භාෂාව ආදියයි. ඉංග්‍රීසි භාෂාව ආදියයි. ඉංග්‍රීසි භාෂාව ආදියයි. හරි පුතේ ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න. සංනිවේද අංක 14 නේද? 14 නේද ළමයි චුට්ටක් මට මෙසේජ් එක දාන්න. ප්‍රශ්න අංකය මා නිවැරදි නම් ප්‍රශ්න අංකය 14 විය යුතුයි. අයියෝ පොඩ්ඩක් දාන්නකෝ ඔන්ලයින් එකේ. Zoom නේ YouTube 14 නේද? Zoom එකේ. ඔව්නේ. yes. ලියමු. සංනිවේදන අධ්‍යයනයේ ආරම්භය සිදුවන්නේ උත්තරය යන පුතේ 20 වන සියවසේ මුල් භාගයේදීය. 20 වන සියවසේ මුල් භාගයේදීය. 15 පෝල් ලැසාස්ෆෙල්ඩ් විසින් අලුතෙන් ජොයින් වෙච්ච අය දන්නේ නැතුව ඇති. පෝල් ලැසාස්ෆෙල්ඩ් විසින් හඳුන්වා දුන් සිය දෙපියවර න්‍යායෙන් පෙන්වා දී ඇත්තේ කුමක්ද? සිය දෙපියවර න්‍යායෙන් පෙන්වා දී ඇත්තේ කුමක්ද? කියන්න. රටක සංවර්ධන කාර්යයේදී ජනමාධ්‍ය මගින් ලබා දෙන සංවර්ධන සංදේශ ප්‍රජාව වෙත පියවර දෙකක් ඔස්සේ ගලා යන ආකාරය. අංක 16 ප්‍රශ්නය.
රූපවාහිනී මාධ්‍ය දරුවන් කෙරෙහි ඇති කරන බලපෑම අධ්‍යයනය කර ඇති විද්වතා කවුද? අධ්‍යයනය කර ඇති විද්වතා කවුද? කවුද විද්වතා? මහාචාර්ය විල්බර්ෂාම්ය. මහාචාර්ය විල්බර්ෂාම්ය. ඊළඟ ප්‍රශ්නේ 17. මහාචාර්ය විල්බර්ෂාම් විසින් රූපවාහිනී මාධ්‍ය පිළිබඳ සිදු කරන ලද ප්‍රථම පර්යේෂණ වාර්තාව මගින් ඉදිරිපත් කර ඇත්තේ කුමන කරුණක්ද? ලියන උත්තරේ ළමයින්ගේ සමාජ සම්බන්ධතා දුරස් වීම හා රූපවාහිනිය භාවිතය අතර සම්බන්ධතාවක් පවතින බවයි. හරි. ඊළඟ ප්‍රශ්නාංක 18. රූපවාහිනී ප්‍රචණ්ඩ ක්‍රියා සහිත කාටුන් වැඩසටහන් නැරඹීම නිසා ළමයින් තුළ ප්‍රධාන වශයෙන් සිදුවන වෙනස්කම් තුනක් ලියා දක්වන්න. එක ලියන්න පුතේ. වේදනාත්මක දේ පිළිබඳ දරුවන්ගේ සංවේදීතාව අඩුවීම.
දරුවන්ගේ සංවේදීතාව අඩු වීම. ඊළඟ එක. දරුවන් ඔවුන් ජීවත් වන පරිසරය හා අවට ලෝකය පිළිබඳ බියක් ඇතිවීම. ඊළඟ එක. අන් අය සමග කටයුතු කිරීමේදී තුන්වෙනි එක. අන් අය සමග කටයුතු කිරීමේදී ආක්‍රමණශීලී වන්නටත් ඉක්මනින් ආරවුල් ඇති කර ගන්නටත් දරුවන් තුළ නැඹුරුව වැඩිවීම. හරි. ඒ 18 වෙනි ප්‍රශ්නය. ඊට පස්සේ අපි ලියාගමු 19. කියමු 19. මානව සම්බන්ධතා රඳවා ගැනීමේ හා වර්ධනය කර ගැනීමේ යාන්ත්‍රණය sannivedana ලෙස හඳුන්වා දුන් විද්වතා කවුද? වෙරියන්න චාල්ස් හෝටන් කුලි. එතකොට 19.1 කියලා දාන්න ප්‍රශ්න අංකය 20 කියලා දාන්න බෑ 19.1. ඇයි එහෙම දාන්න කියලා පස්සේ කියන්නම් ඈ. සමාජ සංවිධාන කෘතිය රචනා කිරීම සඳහා බලපෑ හේතු සාධකය කුමක්ද? සමාජ සංවිධාන කෘතිය රචනා කිරීම සඳහා බලපෑ හේතු සාධකය කුමක්ද? කුමන හේතුවක් පිළිබඳ අධ්‍යයනය කර ඇද්ද? ලියන්න සමාජ විද්‍යාත්මක පදනමකින් යුතු sannivedanaya නිර්වචනය කිරීමට
සංනිවේදනය නිර්වචනය කිරීමට ඇල ඉරක් පෙන්වා දීම සිදු කොට ඇත. පෙන්වා දීම සිදු කොට ඇත. ආය ඇල ඉරක් අධ්‍යයනය කොට ඇත. අධ්‍යයනය කොට ඇත. ඊට කලින් පෙන්වා දීම සිදු කොට ඇත. ඇල ඉරක් ආපහු අධ්‍යයනය කොට ඇත. ඊට තව තරුවක් දාලා ලියන්න. ජනමාධ්‍ය සමාජය කෙරෙහි බලපෑම් කරන ආකාරය. ජනමාධ්‍ය සමාජය කෙරෙහි බලපෑම් කරන ආකාරය අධ්‍යයනය කොට ඇත. අධ්‍යයනය කොට ඇත. 20 වෙනි ප්‍රශ්නේ ලියාගන්න. අදට ලියන අපි අවසාන ප්‍රශ්නය. චාල්ස් හෝටන් කුලීගේ නිර්වචනයෙන් ගම්‍ය වන්නේ කුමන අදහසක්ද? යනුද උත්තරේ. මානව සම්බන්ධතා පවත්වා ගැනීමේ හා වර්ධනය කිරීමේ යාන්ත්‍රණය සංනිවේදනය බව. හරිද? ඔන්න පුතේ අපි අද පේපර් ස්ට්‍රක්චර් එක කියන්නේ පාස් පේපර් ස්ට්‍රක්චර් එක කතා කරා. පාස් පේපර්ස් කරන්නේ කොහොමද කියන කතන්දරය ගැන. ඒතකොට ඒක ඔළුවේ තියාගන්න ඕනි. ඒ විදිහට කරන්න ඕනි. දැන් පෙබරවාරි මාසේ පළවෙනි සතිය ඉවරයි අදින්. ඒ කියන්නේ මේ එන දවස් දෙකකින් ඊළඟ සතිය වෙද්දී සම්පූර්ණයෙන් පළවෙනි පාඩමට දාලා පාස් පේපර්ස් ටික කරන්න ඕනි. පාස් පේපර්ස් හොයාගෙන කම්ප්ලීට් කරගෙන ඒ දේවල් කරන්න පටන් ගන්න ඕනි ඔන්ලයින් එකට. මේ මාසේ 17 වෙනිදා වෙනකොට පළවෙනි පාඩම අදාළ සම්පූර්ණයෙන් කොටස් ටික ආවරණය වෙනවා. ඒගොල්ලෝ MCQ ඒගොල්ලෝ ඇවිල්ලා මේ MCQ ටික හොඳට පාඩම් කරගන්න. එතනට ඒ වගේ හොඳයි පාස් පේපර්ස් පොත් ටික හොයාගන්න. ඕක තමයි කතා කරන්න තියෙන්නේ. තව ඔය වගේ අමතර ප්‍රශ්න දෙන්න තියෙනවා. ඔක්කොම 101යි කියන්නේ 20යි කියන්නේ අපෝ තව 80ක් විතර දෙන්න තියෙනවා. හරිද? තව 81ක් විතර දෙන්න තියෙනවා. මම ඒක අපිට දීලා ඉවර කරලා දාන්න. ඔයාලට print කරගන්න වේබස් එකකුත් දාලා paper set එකකුත් දාලා මේ උතනින් ඉස්සරහට ලියා ගන්න මම ප්‍රශ්න ටික දෙන්නම්. මම ඒක බලන්න group එකට දාන්න මොකද්ද කරන්න කියලා. වැඩේ පැහැදිලිද? තේරුණාද? හරි. එහෙනම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් විනාඩි දෙකක් දෙන්නම් ටක් ගාලා අහන්න ප්‍රශ්න. YouTube සහ Zoom එකේ ඉන්න දරුවෝ විනාඩියක් දෙන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවද? කිසිවක් නැද්ද? විනාඩියක් දෙන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවද? ඔව්. දාලා තියෙනවා පැහැදිලි කියලා දාලා තියෙන්නේ. ඕකේ. Zoom එකේ පැහැදිලිද? Zoom එකේ දාන්න ටක් ගාලා පැහැදිලි නම් පැහැදිලි කියලා. අර කලින් දැම්ම වගේ ටික් ටික ගාලා දාන්න. Zoom එකේ YouTube එකක් දාන්න. YouTube එක
පොඩක් ගාලා දාන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පැහැදිලි කියලා දාන්න එපා. ප්‍රශ්නේ දාන්න හොඳේ. සර් පැහැදිලි කියලා දාන්න කිව්ව හින්දා අපි පැහැදිලි කියලා දැම්මේ. අපිට වේව ස්ට්‍රක්චර් එක තේරෙන්නේ නැහැ. කියලා හරි ගමන්නේ දාන්න. හරිද? එහෙනම් YouTube එකේ ආයේ ප්‍රශ්න නැහැනේ. හරි එහෙනම් හැම කෙනෙක්ටම ආයිබෝවන්. අපි හම්බෙනවා ආපහු ඊළඟ දවසේ පේපර් පන්තියෙන් අපේ මේ මාසයින් තියරි පන්තිය දරුවෝ අපි හෙට හම්බෙනවා. හෙට හම්බෙමු එහෙනම් 7:00ට. එහෙනම් හැම කෙනෙක්ටම ආයුබෝවන්. ආයුබෝවන් ළමයි ඊළඟ දවසේ හම්බෙමු.